කරන්න යන්නේ challenge video එකක්. අද කරන්න යන්නේ ලංකාවේ කෙනෙක්ට part time job එකක් කරලා එහෙම නැත්නම් man power එකක් කරලා දවස් තුල කීයක් හොයාගන්න පුළුවන් වේද කියලා. ඉතින් මම experience කළා මම ගිහිල්ලා වැඩ කළා මම ඔයගොල්ලන්ට කියනවා. ඉතින් guys මේ වීඩියෝ එකේ මේ ගමනේදී මට මොනවා වගේ අභියෝග මුහුණ දෙන්න කියලා මමවත් දන්නේ නැහැ. ඉතින් ඒ වගේම වීඩියෝ එක අවසානයේදී මම කියනවා මම දවසට කීයක් හොයාගත්තද කියලා මම ඔයගොල්ලන්ට පෙන්නනවා සාක්ෂි ඇතුවම. ඉතින් guys වීඩියෝ එක අවසානය වෙනකම් ඉන්න. දැන් මම යන්න ඕනේ කෝට්ටේට. ඉතින් මම දැන් යනවා ලෑස්ති වෙන්න අපි පල්ලෙහා බස් එක ළඟ. 1 hour later. ඉතින් guys ඔන්න මම ලෑස්ති වෙනවා දැන් මම යන්න හදන්නේ පල්ලෙහාට 320යි බස් එක ගන්න. යන තමයි මට බස් වලට එන්න තියෙන්නේ බස් එක එනකම්. ඉතින් අපි බස් එකක් යනකම් බලාගෙන ඉමු. මේ 320 එනවා 6:45 දී බස් එක ආවද නම් කලින් ආවා. බස් එක නැගලා ඉන්නේ දැන් තමයි බස් එකේ අපි යන්නේ. අපේ බස් එකේ මොකෙක්වත්. මේ දින අපේ පාර සරයි. පාර. සරයි. මේක තමයි ඉතින් අපේ ගම. Nice. අයිස් බස් එකෙන් බැහැගත්තා 17. ඇත්තම කිව්වොත් මම පැය එකයි කාලා කලින් අද ඇවිල්ලා තියෙන්නේ. මම වෙන්දරත් ඉතින් පැය එකමාරකට කලින් විතර ඇවිල්ලා තියෙන. අද නම් පරණ මේ පරක්කු බස් එකේ ආවේ. ඔයගොල්ලෝ ආව පේන්නේ නැතුව ඇති. මේ හරියට මේ ඉතින් මං වෙන්දට ඉඳන් ඉන්න තැනට ගිහලා අපි ඉතින් ඉඳන් ඉන්නේ ටික. මේ ළඟ පල්ලියකුත් තියෙනවා. පුළුවන් වුණොත් පල්ලිය ඇතුළට යන්නත් බැරි නෑ. ගයිස් මේ තියෙන පල්ලිය අපි මේකට ගිහින් බලමු. ඉතින් හරිද? මේ පල්ලිය ඇතුළට යද්දි මුලින්ම ප්‍රේමයක් තියෙනවා තෝමස් තුමාගේ. ඉතින් මේ පල්ලිය නම් තමයි සාන්ත තෝමස් අපොස්තුලන්ගේ දේවස්ථානය. කෝට්ටේ තියෙන්නේ. ඉතින් ගයිස් පල්ලිය ඇතුළට ගියාම පල්ලිය මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් ගයිස් මාරම ලස්සනයි කියන්නේ අපිට මේ පල්ලිය ඇල්ලලා එහෙම තියෙන්නේ. අපිට ඕන නම් ගිහිල්ලා යාඥා කරන්න පුළුවන්. ඉතින් හැමදේම කරන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මාරම ලස්සන පල්ලියක්. ඉතින් ඒක ඇතුළට ගියාම මාරු විතර හිතෙන වෙනවා. ඇත්තම මාරම මේකක් තියෙන්නේ. බලන්න ගයිස් මම බස් වලට ගිහින් ඉතින් යාළුවෙක්. කවුද බලන්න මේ යාළුවා. 2 hours later. The next day. එනවා කොල්ලනේ පැය 9ක මිනිහුන් කාලය අවසන් කරලා කොල්ලා ගෙදර යනවා. ඉතින් අපි ගෙදර ගිහිල්ලා බලමු මම පැය 9ට කීයක් හොයලා තියනවද කියලා. ගයිස් මාර වැස්සක් තියෙන්නේ. මට පෙන්වන්න විදියක් නැහැ ඔයගොල්ලන්ට. දැන් මම ගෙදර ගිහිල්ලාම පෙන්වන්නම් මම කීයක් හම්බ කරලා තියෙනවද. ගයිස් මම මේ හෝල්ඩ් එකේ ඉන්නවනේ ගෙදර යන්න බස් එකක් එනකන් තාම බස් එකක් නැහැනේ. මට හදිසියෙම මාර්තියට එන්නේ නැහැ මේ බස් එක. සේනම් පුල බලලා සිටි මොහොත. ඔන්න ඉතින් මම කොල්ලා ගෙදර ආවා. හරිද? දැන් ඔයගොල්ලොන්ට තුවාලයක් වෙලා තියෙනවනේ මුනි. දැන් 9ක් වැඩ කරලා කියන්නේ දවසක් වැඩ කරලා පාට් ටයිම් ජොබ් එකේ කීයක් වන් තියෙනවද කියලා. ඉතින් guys ඔන්න බලන්න. මම 2500ක මුදලක්. ඒ කියන්නේ රෑ පැය 9ක් වැඩ කරලා දැන් 2500ක මුදලක් හොයාගෙන තියෙනවා. ඉතින් මේ challenge video, vlog video, travel video බලගන්න ඕන. කලින් බෝනාව සබ් කරලා තියාගන්න. මේ මාසේ අනිවාර්යයෙන්ම travel video එකෙන් අනිවාර්යයෙන්ම සෙට් වෙනවා. මාව සබ් කරලා තියාගන්න ඕනේ.